හැම කෙනාගේම හෙයා ජර්නි එකේ කොටසක් මම වෙලා තියෙනවා. සතුටු හිතන කොටසක් වෙලා තියෙනවා. එයාලට මතකෙ ඉන්නවන මාත් එක්ක ගත කරපු මොහොතක් එක පැය ගාණක් හරි මාත් එක්ක මේ පුටුව ගත කරලා එයාලා සතුටු වෙලා, එයාලා hina වෙලා, එයාලගේ ස්ට්‍රෙස් එකද, එයාලා දවසේ හිටපු ප්‍රශ්නයද, ඒ හැමදේම අමතක කරලා යන මට්ටමේ එයා ක්‍රියේෂන් එකක් අරගෙන එයාලා එළියට දාපු පුද්ගලයෙක් බවට පත් වෙන මම ගොඩක් කැමතියි. ඒක එතනදී හැමදේම සල්ලි නෙවෙයි. මගේ ක්ලයන්ට් කෙනෙක් මට පේ කරලා එයාලට ඕන වුණ අවුට්පුට් එකක් අරගන්න නැතුව මෙතනින් එළියට බැස්සනම් ඒක මට දුකක්. මට එහෙම දැක් කෙනෙක් නෙවෙයි වෙන්න ඕන. මගේ ගාවට ඇවිල්ලා රුපියලක් වියදම් කරන එයාලා රුපියල් 1000ක විතර වටිනාකම අරගෙන මෙතනින් එළියට බහලා යන්නේ මට ඕන. ඉතින් එතනදී අනාගතේ මිනිස්සු කියනවා අයියෝ මේ මනුස්සයා ගියා. හැබැයි එතනදී මම ඒ විදිහටම කට්ටියක් ක්‍රියේට් කරලා යන්න ගොඩක් ආසයි. ඒ වගේම ජෙනරේෂන් එකක්, ඒ වගේම ක්‍රියේටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සු ටිකක් ඉතුරු කරලා යන්න ආසයි. එතකොට අනේ මේ මාර්කටේ අනිවාර්ය ගියපු අය නේ ඉඳ කියලා. ඒ විදිහට මම වගේ ඉන්ෆ්ලුවන්ස් කර හොඳ පැත්තට ඉන්ෆ්ලුවන්ස් කර යන කට්ටියක් දකින්න ගොඩක් ආසයි. එතකොට ඉස්සරහට එදාට මට දකින්න ඕනේ නැහැ. කිව්වම ඇති මේ වගේ කෙනෙක් හිටියේ නේද කියලා. ඉන්ඩස්ට්‍රි එකේ අන්තිමට ප්ලෑන්ස් වලට කියන්න තියෙන්නේ ආදර කියලා එන්න ට්‍රස්ට් එකක් එක්ක එන්න ඒ ට්‍රස්ට් එක රැකලා දෙන්න මෙතන එළියට යන්න ඩිසපොයින්ට් කරන්න පුළුවන් නම් ඒ දේ කරනවා බැරි නම් ඒ දේ අවංකවම කියනවා